හායි අපි දැන් ඉන්නේ නුවරඑළියේ නුවරඑළියේ ටවුන් එකට ගොඩක් කිට්ටුයි. ඉතින් අපි දැන් ඉන්නේ ෆෙයාවිව් හොලිඩේ හෝම් කියන ගෙස්ට් හවුස් එකේ. ඉතින් අපි දැන් මේ කෙලින්ම හොටන් ප්ලේස් වලට යන්න තමයි හදන්නේ. අපි මේ ඉන්න තැන ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයාලට ඉතින් මේ ගැන ඩීටේල්ස් දැනගන්න පුළුවන්. ඉතින් නුවරඑළියේ ඉඳලා හොටන් ප්ලේස් යන කෙනෙක්ට අපේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. අපි කොහොමද යන්නේ? අපි කෙලින්ම හොටන් ප්ලේස් තමයි යන්න හදන්නේ. ඉතින් යන පාරේ මොනවද තියෙන්නේ? ඉතින් මේ හැම විස්තරයක්ම ඔයාලට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන්. අපි ග්‍රෙගරි පාක් එක පේන මාන්නේ තමයි නැවතිලා හිටියේ. දැන් ඔයා මේ දකින්නේ ග්‍රෙගරි ලේක් එක. අපිට එතන ඉඳලා Google Map එකෙන් ෂෝට්කට් එකක් පෙන්නවා. අපි මේ පාර දිගේ තමයි යන්නේ. හැබැයි අපිට මේ පාර යද්දී කන්දෑල ජලාශය මගහැරුණා. ඒකත් ගොඩක් ලස්සන තැනක් කියලා තමයි කියන්නේ. ඒ නිසා ඔයා ඒකත් බලාගෙනම ඒ පාරෙන්ම යන්න කියලා තමයි අපි නම් කියන්නේ. දැන් අපි ඉන්නේ අඹේවැල දුම්රිය ස්ථානය ළඟ. මෙතනට තමයි අපි ආපු ෂෝට්කට් එකයි අනිත් පාරයි එකතු වෙන්නේ. මෙතන පාරෙන් තමයි නිව්සීලන්ඩ් ෆාම් එකට යන්න තියෙන්නේ. දැන් ටිකක් දවල් වෙලා නිසා අපිට එහෙ යන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද දවල් 2ට කලින් හෝටන් ප්ලේස් වලට අපි ඇතුල් වෙන්න ඕනේ. ඒ වගේම හවස 6ට කලින් අපි එතනින් පිටත් වෙන්න ඕනේ. ඔන්න දැන් අපි මේ පහු කරන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානය. ඔයා මේ හරිය ඉඳලා ඔයාගේ ගමන පටන් ගන්නවා නම් හොටන් ප්ලේස් වලට ගොඩක්ම ළඟයි. හැබැයි අපිටත් හරියට තැනක් හම්බුන්නේ නැති නිසා තමයි කලින් දවසේ නුවරඑළියේ නැවතිලා අද මේ ගමන පටන් ගත්තේ. ඔයා නිමව් දවසක ආවොත් නම් නවතින තැනක් හොයාගන්න තව ටිකක් අමාරු වෙනවා. Now you can see Highland Milk Factory. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? මෙයා මේ හොයන්නේ මොනවා වෙන්න පුළුවන්ද?
හෝටන් ප්ලේස් වලට යන්නත් කලින්ම මේ දවස්වල හැමෝම කතා වෙන නෙළුම අපිට බලාගන්න පුළුවන් වුණා. මේ නෙළුමල් පිපෙන්නේ අවුරුදු 12කට පාරක් කියලා තමයි හැමෝම කියන්නේ. ස්වභාවික සම්පතක් වන මේ හෝටන් තැන් ඇතුළෙදී අපිට ගිනි දැල්ලීම් වගේ දේවල්, ඒ වගේම දුම්පානේ, මත්පැන් පානේ වගේ දේවල් කරන්න තහනම්. සුරතල සතුන් ගෙනියන්න, අධික ශබ්ද භාවිතය වගේ දේවල් කරන්නත් බැහැ. මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි අපිට ඇතුල්ල වෙන්න වෙන්නේ. ඉතින් මේ ටිකට් එකේ අගය අපි යන වාහනය අනුව යන පිරිස අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ 2025 වර්ෂයේ අපි දෙන්නටයි බයික් එකටයි උනේ 830ක් වගේ මුදලක්. අපි දැන් පන්ටිපොල එන්ට්‍රන්ස් එකකින් හෝටන් තැනට ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් මේ ඇතුල් වෙච්ච තැන ඉඳලා අපිට මේ නෙළුමල් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. අපිට පොඩ්ඩක් දවල් වුණා. දවල් වුණාට අද අවුවක් නැහැ. ඒ නිසා අපිට වැඩි මහන්සියක් නැති වෙයි කියලා අපි හිතනවා. වැඩි දුරක් යන්න කලින්ම අපිට තොටුපොළ කන්ද ට්‍රේල් එක හම්බ වෙනවා. ඉතින් ඔයා වීකල් එක ආවත් ඔයාට මේ අඩිපාර දිගේ නම් යන්න වෙන්නේ පයින්. මේ දවස්වල මෙතන ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ නෙළුමල් නිසා. අපිත් ගිහිල්ලම් බලමුකෝ මේ කියන තරම්ම නෙළුමල් තියෙනවද කියලා. අපි දැන් තොටුපොළ කන්ද ට්‍රේල් එකට ඇතුල් වෙලා ඉන්නේ. ඉතින් අපිට දෙපැත්තෙම තියෙන්නේ නෙළුමල්ම තමයි. සුදු පාට මල් තියෙනවා. ඒ වගේම රෝස පාට මල් තියෙනවා. ඔයා මේ හෝටන් ප්ලේස් වල ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල වගේ ස්ථානත් බලන්න යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට මේ පාරේ වැඩි දුරක් යන්න ඕන වෙන්නේ නැහැ. මොකද ඒ තැන්වලත් ඔයාට නෙළුමල් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා වීකල් එකකින් විතරක් මේ හෝටල් ප්ලේස් වල ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ඒ තැන් බලන්න යන්න හැකියාවක් නැහැ. එහෙමනම් ඔයාට පුළුවන් මෙතන පොඩි හයික් එකක් යන්න. අපි මෙතනට එද්දී පොඩි වැස්සක් පටන් ගත්ත නිසා අපි හෙල්මට් ජැකට් එක්කම තමයි ඇතුළට ගියේ. කුඩ පාවිච්චි කරන්න නම් අමාරුයි මෙතන. අපි දැන් තොටුපොළ කන්ද ට්‍රේල් එකේ ටික දුරක් ආවා. මේ පොඩි තැනිතලාවක් හම්බුණා. කැලේ පාරක් ගස් අස්සෙන් ඇවිදගෙන ආවෙන පස්සේ ඉතින් මෙතනත් හැමතැනම නෙළුමල් තමයි තියෙන්නේ. ඉතින් මේ තොටුපොළ කන්ද අර උඩින්ම අපිට බලා ගන්න පුළුවන්. අපිට මෙතෙන්ට පේනවා එතන කන්ද උඩමත් කට්ටියක් ඉන්නවා. ඉතින් මේ ට්‍රේල් එක යන්න කැමති කෙනෙක්ට කන්ද උඩටම යන්න පුළුවන්. පොඩි පොදයක් තියෙනවා.
අව්වක් නැහැ. ඉතින් මේ වගේ කාලගුණයක් ඇත්තටම හොඳයි. මේ වගේ ට්‍රේල් එකක් යන්න. මේ කැමරාවෙන් පේනවට වඩා ලස්සනට ඔයාට මෙතනට ආවොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ට්‍රේල් එක ටිකක් මඩ වෙලා තියෙන්නේ. ඒකටත් පොඩ්ඩක් ලෑස්ති වෙලා ආවොත් හොඳයි. මේ දවස්වල නම් ටිකක් මෙහි කට්ටිය එනවා වැඩි නිසා තමයි මේක මඩ වෙලා තියෙන්නේ ගොඩක්ම. ඔන්න එතන ඉඳලා අපි අපේ ගමන ආපහු පටන් ගත්තට පස්සේ මෙන්න මේ යාළුවව හම්බුණා. අපි දැන් මේ පැත්තේ ඉඳලා තමයි ආවේ. මෙතන තමයි මුරපොළ තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා ඔහිය පැත්තට යන පාර. මෙතන කැන්ටින් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ පැත්තෙන් ගියාම තමයි ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, කිරිගල් පොත මේ පැත්තට යන්න පුළුවන්. උතන උඩින් මේගොල්ලෝ අපේ ටිකට් චෙක් කරනවා. මේ පැත්තට යනවා නම් මෙතන තියෙනවා මොනවද කළ යුත්තේ මොනවද නොකළ යුත්තේ කියන එක. අපේ බෑග් වල පොලිතින් වගේ දේවල් තියෙනවා නම් එයාලා ඒවා තියාගන්නවා. අපි ඇතුළට ගෙනියන්නේ නැති දේවල් තියෙනවා නම් මෙතන ෂොප් එකක් තියෙනවා. ඒක තියලා යන්න පුළුවන්. මෙතන එයාලා බෑග් එකට රුපියල් 50ක්, හෙල්මට් එකකට රුපියල් 50ක් වගේ මුදලක් අය කරනවා. මෙතන ලෝකාන්තය, පුංචි ලෝකාන්තය, බේකර්ස් ඇල්ල තියෙන එක පැත්තක, කිරිගල් පොත්ත තියෙන්නේ අනිත් පැත්තේ. ඉතින් සැලකිතු වෙලාවක් ගත වෙන නිසා මේ පැති දෙකෙන් එක පැත්තකට විතරයි වාට එක් දවසකට යන්න පුළුවන්.
ටික දුරක් ගියාම මේ විදිහට පාර බෙදෙන තැනක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාගේ ප්‍රධාන අරමුණ බේකර්ස් ඇල්ල බලන්න යන එක නම් ඔයාට මෙතන දකුණු පැත්තේ පාරෙන් යන්න පුළුවන්. වම් පැත්තට හැරිලා ගියොත් ඔයාට ලෝකාන්තය තමයි මුලින්ම හම්බ වෙන්නේ. ඒ ස්ථානවලට යන්න තියෙන දුරවල් එතන සඳහන් කරලා තියෙනවා. මෙතනින් පහළට ගියාම තමයි අපිට බේකර්ස් ඇල්ල හම්බ වෙන්නේ. අපිට පැය කහමාරක් විතර ගියා බේකර්ස් ෆෝල්ස් ගාවට එන්න ළඟ පාරෙන්. දැන් අපි ඒ පාරෙන් නෙමෙයි මේ අනිත් පැත්තෙන් තමයි මේ යන්න පිටත් උනේ. අපි එකේ ලෝකාන්තයත් බලලම යනවා කියලා. දැන් ටික ටික මීදුම එනවා අපිට පේනවා ඈත උඩ කඳු වලින්. අපිට තාමත් හරියට මීදුම ෆීල් උන්නේ නැහැ. මම හිතනවා අද අපිට මීදුම ෆීල් වෙයි කියලා. අපි ඊයේ නුවරඑළියට ආවත් අපිට හරියටම මීදුම අත්විඳින්න උනේ නැහැ. අපි අද බලනවා ඒ ෆීලින් එකත් කොහොම හරි ගන්න. We left our bigger bag in that bookshop. Now we have the smaller one. Now in this smaller one there's a water bottle and 2 caps, and we have 2 ice caps.
and an umbrella like that. You can keep them. ගොඩක් අය මෙතන ඉඳලත් ෆොටෝ ගහලා තියෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි ඔයාට මෙහෙ හිතේ හැටියට කාලය ගත කරන්න නම් උදේම එන එක තමයි හොඳ. උදේ 6ට වගේ මෙතනට එනවා නම් ඔයාට අපිටත් වඩා වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙයි. බේකර්ස් ඇල්ලේ ඉඳලා පැයක වගේ කාලෙකින් අපිට ලෝකාන්තය ළඟට එන්න පුළුවන් වුණා. Lelu flowers can be seen in this path also. They are pink ones. Now it's 4 p.m. You can see the mist is going to cover the whole place. මට මතක් වෙනවා අපි සිරිපාදේ ගිය ටුවර් එක. ඉතින් සිරිපාදේදීත් අපිට ගොඩක් ගිදුම හම්බුණා. ඉතින් මෙතනත් දැන් ඒ වගේ තමයි වෙන්නේ. අපිට සිරිපාදෙත් තවට පේන්නේ නැති තරමටම විදුවෙන් වැහිලා ගියා. මෙතනත් දැන් ඒ වගේ මේ ඔයා දැන් මේ දකින්නේ ඈතත් මේ හෝටල් ප්ලේස්ම තමයි. හැබැයි අපිට ඈත දකින්න විදියක් නැහැ. විදුවෙන් වැහිලා. Now we are at Mini World's end. There is 1.5 kilometer to World's End. We have come on this route. You can see the beautiful surroundings. Now half of the area is covered by the mist, and we can see the rest of the area. When we see down, we can see the town. ඔයාලට මතකද මං කලින් වීඩියෝ එකක කිව්වා අපි හරියට දිව්‍ය ලෝකෙ ඉන්නවා වගේ තේරෙනවා කියලා. ඉතින් මෙතනත් ඒ වගේ තමයි. මේව දකිද්දි අපිට තේරෙන්නේ අපිත් දැන් මේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා කියලා. මේ වගේ බෝඩ් අපිට දකින්න පුළුවන් තැනින් තැන.
පාර පිළිබඳ විස්තරයක් තමයි එතනදි වෙන්නේ. ඉස්සරහට තියෙන පාර අමාරු වෙනවද ලේසි වෙනවද කියන එකක් තමයි අපිට එතනින් පේන්නේ. එහෙම නැතුව පාරවල් දෙක නැහැ. මෙතනත් අපිට වොෂ්රූම් බලා ගන්න පුළුවන්. අපිට කලිනුත් හම්බුණා බේකර්ස් ෆෝල්ස් ගාව. එතන දෙකේ තමයි මං හිතන්නේ වොෂ්රූම්ස් තියෙන්නේ. හැබැයි ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕනේ කෑම ගන්න එහෙම තැනක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන්ම කෑම ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ එන්න කලින්. මොකද මේක පැය කිහිපයක් ගත වෙන ගමනක්. ඒ නිසා ඔයාලට බඩගිනි වෙන්න පුළුවන්. අනිත් එක අසනීපයක් වුණොත් ඒකටත් මෙතෙන්දි ප්‍රතිකර්මයක් හදාගන්න අමාරුයි. වැස්සොත් එහෙම හෙවණක් නැහැ. ඒ දේවල් ගැන ඔයා එන්න කලින් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. ඔයා දන්නවද නුවර තියෙන උඩවත්ත කැලේ ගැන? දන්නේ නැත්තං ඔයා අපේ කැන්ඩි බ්ලොග් එක බැලුවොත් ඒ ගැන දැනගන්න පුළුවන්. ඉතින් මෙතනත් හරියට ඒ උඩවත්ත කැලේ වගේ තමයි. මෙතර තමයි වයි හන්දිය අපි කලින් හැරුණා. අපි මේ පාර ගිහිල්ලා තමයි දැන් මේ වටයක්ම ගිහිල්ලා ආපහු මේ පාරෙන් තමයි මේ ආපහු එළියට ආවේ. ඉතින් දැන් 4:35යි වෙලාව. අපිට තව පොඩි දුරක් යන්න තියෙනවා එක්සිට් එකට. දැන් නම් මේ හැරි කවුරුත් නැහැ අවස් වෙද්දී. පොඩි සත්තුන්ගේ සද්ද ටිකක් විතරයි ඇහෙන්නේ. හවස 5:30 වෙනකොට අපේ බෑග් එකයි හෙල්මට් දෙකයි ගන්න අපි ආවා. මෙතනින් ඔයාලට ටී-ෂර්ට්ස්, අයිස් කැප්, බෑග්ස්, මග්ස් වගේම සුවනියර්ස් ගන්නත් පුළුවන්. ගත්තා කිඹුලෙක්ව. දැන් අපි මේ එක්සිට් වෙන තැන ඉන්නේ. ඉතින් අපි කිඹුලෙක්වයි බටර් කේක් එකකුයි ප්ලේන් ටිකකුයි ගත්තා. මේ කිඹුලා රුපියල් 80යි, බටර් කේක් එක 120යි, ප්ලේන් ටික 60යි. ඉතින් තව කෑම වර්ග තියෙනවා. ඔයාලට ඉතින් try කරලා බලන්න පුළුවන්.
ඉතින් මීදුමක් නම් ලොකුවට නැහැ. ඒ වුණාට හරිම සීතලයි. අනිවාර්යෙන් මේ වගේ ග්ලව්ස් එකම දාගෙන ඉන්න. හොඳට කන් දෙක වැහෙන්න. දෙක වැහෙන්න ඕන එකක් දාගෙන ඉන්න. හෙල්මට් දාගෙන එනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ කන් දෙක වැහෙන නිසා. එහෙම නැත්නම් ඔයා කන් දෙක වහගන්න වෙනවා. තව ඕනනම් ඔයාට මාස්ක් එකකුත් දාගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ඔහිය එක්සිට් එක ගාව. ඉතින් ඔයාලට කලිනුත් කිව්වා වගේ අපි පට්ටි පොලින් එන්ට වෙලා ඔහියෙන් තමයි එක්සිට් වෙන්නේ. ඉතින් කැමති කෙනෙක්ට ඒක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. මෙතනින් එන්ට වෙන්නත් පුළුවන්. පස්සේ දවසේ ඉදල්ගස්හින්න පැත්තට යන්න ප්ලෑන් කරගෙන හිටපු නිසා අපි බොරලන්දි තියෙන ද ටී ස්ප්‍රිග් විලා තමයි බුක් කළේ බජට් ප්ලේස් එකක් විදිහට. ටී ස්ප්‍රිග් විලා වීඩියෝ එකෙන් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි බයි.